පුංචි පැටට ඉස්සෙල්ලාම කෑම පටන් ගන්න අම්මා කෙනෙක් නම් පුංචි උපදේශයක් මේක. පුංචි පැටට අපි දැන් කෑම කවන්න පටන් ගන්නකොට අපි දැන් විවිධ කෑම තියෙනවානේ. අපි හිතමු දැන් මාළු කෑල්ලක්, එළවලු කෑල්ලක්, බිත්තරයක්, ඒතර බත් වර්ගයක්, පලා වර්ගයක් ඔය වගේ විවිධ කෑම ටිකක් තියෙනවා. ඒ කෑම වලින් අපි හිතමු පෝෂණය වැඩිපුරම තියෙන ටික ඉක්මනට කවා ගන්න බලන්න. ඒ කියන්නේ බත් වගේ දේවල් පොඩක් නොකෑවට කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු පෝෂණය අධික දැන් බිත්තරයක් වගේ දෙයක් ඉක්මනට කවා ගන්න පුළුවන් නම් අර බත් ටික කෑවෙන්නේ නැතත් ඒකෙන් පෝෂණය පුංචි පැටේට හම්බෙලානේ. ඒ වගේ අපි හිතමු දැන් ඒ හදන කෑම එක ඔක්කොම එකට අනලා අනාගෙන තියලා ටික ටික කවන්න එපා. එතකොට අර බිත්තරෙම අපි ඒකට ඇනුවයි කියලා හිතමු. එතකොට මුළු බිත්තරෙම පුංචි පැටේට කැවිලා නැහැ. ඒක නිසා පුංචි පැටියට පෝෂණය වැඩිම ටික ඉක්මනට කවා ගන්න බලන්න. ඔයාගේ පුංචි පැටියටත් කෑම කවනකොට මේක මා එපාම කරපු දෙයක්, මේක හරිම හමාරු දෙයක් කියලා හිතන්න එපා. හැම වෙලෙම පුංචි පැටියට කෑම ටික කවා ගන්න පුළුවන් කියන ආසාව, ඒ චේතනාව හිතේ තියාගෙන කවන්න. අනිවාර්යෙන් පුංචි පැටියට කෑම ටික කවන්න පුළුවන්. පුංචි පැටියට බත් ගොඩක් නෙමෙයි කවන්න ඕනේ. පුංචි පැටියට අවශ්‍ය පෝෂණය විතරයි අපි ලබා දෙන්න ඕනේ. ඉතින් පෝෂණය කොහොමද අපි ලබා දෙන්න ඕනේ කියලා පොඩ්ඩක් බලන්න. ඔයාලට හම්බෙනවනේ පොතක්. ඒ පොත් බබා අර හොස්පිටල් එකෙන් ටිකට් කපලා යනකොට බුක් එකක් හම්බෙන්නේ. ඒ බුක් එක පිටිපස්සේ තියෙනවා අවශ්‍ය පෝෂණය මොන විදිහට පුංචි පැටියට දෙන්න ඕනේ කියලා. ඒකත් එක්කම ඒ වගේම තව සර්ච් කරලා බලන්න. ඔය ડોක්ටර්ස්ලා එහෙම කතා කරන දේවල් තියෙනවා මොනවද අවශ්‍ය පෝෂණය කියලා. ඒවත් බලලා ඒ වලිනුත් ඔයගලන්ට දේවල් අදහස් අරගෙන පුංචි පැටියට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දුන්නොත් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මතක තියාගන්න පුංචි පැටියට කොයිම මොහොතකවත් බලෙන් කෑම කවන්න යන්න එපා. පළවෙනි පාර දෙවෙනි පාර එම් බලෙන් කවන්න පටන් ගත්තොත් වෙන්නේ පුංචි පැටියා නිතරම කෑම ප්‍රතික්ෂේප කිරීමක් තමයි වෙන්නේ. ඒ නිසා පළවෙනි දවසේ කෑම කවන්න පටන් ගන්නකොට කොහොමත් යාලා එන චුට්ටයි මං හිතන්නේ මේ ඇන්දෙන් එක ප්‍රමාණයක් විතර කයි. ඒකත් සමහරකට කණ එකක් නෑ. මොකද එයාට ඒක තාම නూరు. එයා කිරි විතරනේ බීලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ අත්දැකීමට සාමාන්‍යයෙන් දවස් 4-5ක් සතියක් විතර මුණ දෙන්න වෙනවා. එයා කන කෑම ප්‍රමාණය එන්නේ චුට්ටයි. මේක ඉස්සලාම අපි හඳුන්වා දීමක් විතරයි පුංචි පැටියට කරන්නේ. ඒත් එක්ක මෙයාට මව්කිරි දෙනවනේ. මව්කිරි වලින් එයා පෝෂණය වෙනවා. ඉතින් පුංචි පැටියා ඔයා හදපු කෑම ටික කෑවෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. මොකද පුංචි පැටියට තාම හුරු නෑ. එයා සතියක් දෙකක් තුනක් ගියාට පස්සේ තමයි කෑම කන සිස්ටම් එක අල්ලගන්නේ. ඒතර විවිධ කෑම වර්ග අපි යාට කවනකොට ඒවත් එක්ක යා පුංචි පැටියා හුරු වෙන්නේ ටික දවසක් ගියාම. ඒ නිසා කොයිම මොහොතකවත් පුංචි පැටියට බලෙන් කෑම කවන්න යන්න එපා. එයාට අවශ්‍ය පෝෂණය විතරක් ඒ අවස්ථාවට ලබා දුන්නොත් හොඳටම ප්‍රමාණවත්. කමලට කෑම කවන එක යුද්ධයක් කියලා ගොඩක් කට්ටිය දාලා තියෙනවා. නමුත් මට නම් ඒක යුද්ධයක් නෙමෙයි. මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ කෑම කවන්න. මොකද මගේ පළවෙනි දුවටත් මට කෑම කවන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මොකද මම නිවැරදි ආකාරයට පුංචි පැටියව කෑම කවන්න හුරු කරගත්තේ නිසා. මට හිතෙනවා මේ විදිහට පුතාටත් ඒ විදිහටම කෑම ටික ඔක්කොම කවන්න පුරුදු කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ වලින් ඉස්සරහට බලන්න පුළුවන් කොහොමද පුංචි පැටියට හරියට කවන්නේ, කවනකොට මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්නේ, මොනවද අත්‍යවශ්‍ය පෝෂණය බබාට. ඉතින් මගේ වීඩියෝ වල මම ඔයාලට ඉස්සරහට ඒ වීඩියෝ දානවා. මගේ පුංචි පැටියට කෑම කවනවත් එක්කම ඒ වීඩියෝස් මම ඔයාලට දාන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්න දෙයක් නම් ඔයාලත් එක්ක මගේ අදහස් උවමාරු කරගන්න. වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.